මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කැම්පස් පොත පුරවන ඔයගොල්ලෝ එහෙම නැත්නම් කැම්පස් ඇප්ලිකේෂන් දාන ඔයගොල්ලෝ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ගැන ප්‍රධාන වශයෙන් ඔයාට කැම්පස් එකක් අනිවාර්යයෙන්ම ලැබෙන්න යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්නේ කොහොමද? ඒ වගේම කැම්පස් පොත ෆිල් කරද්දී ඔයා කරන වැරදි කිහිපයක් වැරදි නිසා ඔයාගේ කැම්පස් ඉල්ලුම අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒ ගැන කතා කරනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය උපදෙස් කිහිපයක් තමයි මේ වීඩියෝ එක තුල කතා කරන්නේ. ඒක නිසා වීඩියෝ එක අවසාන වන තෙක් බලන්න. ඒකෙන් ඔයාට කැම්පස් ඇප්ලිකේෂන් එක හරි විදිහට ෆිල් කරගෙන අනිවාර්යයෙන්ම කැම්පස් එකකට යන්න හැකියාව ලැබෙනවා. පළවෙනියටම කැම්පස් පොත අරන් අනිවාර්යයෙන්ම ඔයා දවස් දෙක තුනක්වත් කැම්පස් පොත කියවන්න. ගොඩක් අය කරන වරදක් තමයි කැම්පස් පොත උඩින් පල්ලෙන් කියවලා යුනිකෝඩ් ලිස්ට් එක හදාගෙන කැම්පස් ඇප්ලිකේෂන් දාන එක. මේකෙන් මෙන්න ඔයාට සුදුසුකම් නැති සමහර යුනිකෝඩුත් ඔයා ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා තමයි කිව්වේ කැම්පස් පොත අනිවාර්යයෙන්ම දවස් දෙක තුනක් අරන් හොඳට කියවන්න. මේ ෆුල් පොතම කියවන්න ඕනේ නැහැ. අඩුම තරමේ ඔයාගේ විෂය කාණ්ඩයට අදාළ කොටස් ටිකවත් අනිවාර්යයෙන්ම කියවන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට සුදුසුකම් තියෙන උපාධි පාඨමාලාවන් ඉල්ලුම් කරන්න. දැන් අපි කතා කරමු කොහොමද හරි විදිහට යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්නේ. ඔයාට අනිවාර්යයෙන්ම කැම්පස් එකක් සිලෙක්ට් වෙන විදිහට. මුලින්ම කැම්පස් පොත කියවන ගමන් කොලයක් අරන් ඔයාට සුදුසුකම් තියෙන උපාධි පාඨමාලාවන් ටික ලියා ගන්න. ඊට පස්සේ නැවත සැරයක් ඔයා චෙක් කරන්න මේවට අවශ්‍ය සුදුසුකම් ඔයාට තියනවාද කියලා. ගොඩක් දුරට ප්‍රධාන උපාධි පාඨමාලාවන්ට අමතරව තියෙන උපාධි පාඨමාලාවලට තමයි මෙන්න මේ සුදුසුකම් සාමාන්‍යයෙන් බලන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සුදුසුකම් ඒ වගේ දේවල් බලන අවස්ථා තියෙනවා. ඒක නිසා ඒවා හරියට බලලා ඔයාගේ ලිස්ට් එක කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයා හදාගත්ත මේ ලිස්ට් එක තුල ඇප්ටිටියුඩ් එක්සෑම් තියෙන උපාධි පාඨමාලා මොනවද කියලා බලලා ඒවා හයිලයිට් කරගන්න එක. ටික කාලයක් යද්දි ඔයාට මේ දේවල් අමතක වෙන්න පුළුවන්. ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් ඉල්ලුවා කියන එක. ඒක නිසා ඒ දේවල් අමතක නොවී තියෙන තමයි මම මේ දේවල් වෙනම ඔයාට ලකුණු කරගන්න එහෙම නැත්නම් හයිලයිට් කරගන්න කිව්වේ. ඊට පස්සේ ඔයා නැවත කොලයක් කරා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙන උපාධි පාඨමාලා ටික වෙනම මේ කොලයක ලියාන ඒක බිත්ති අලව ගන්න. ඊට පස්සේ ඔයා නිතරම මේ යුනිවර්සිටි පිළිබඳ අවධානයෙන් ඉන්න. මොකද මේ යුනිවර්සිටි වලින් දැනුම් දීමක් කරනවා මෙන්න මේ දවසට එක්සෑම් එක තියෙනවා. මෙන්න මේ කාලවකවානුව තුල ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆිල් කරන්න කියලා. එතකොට ඒ දේවල් ඒ යුනිවර්සිටි එකකින් දැනුම් දුන්නාට පස්සේ ඔයාට බිත්ති අලවලා තියෙන කොලේ ඒ දින ටික ලියා ගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මේ එක්සෑම් තියෙන දවස් වලට ලැහැත් වෙන සහ ඒවට අවශ්‍ය ප්ලෑන් හදාගන්න පාඩම් වැඩ ටික කරන්න. මම මේ විදිහට ගොඩක් දුරට කරන්න කිව්වේ ඉසෙට් එක අඩු අයට රිසල්ට් අඩු අයට උනත් මෙන්න මේ උපාධි පාඨමාලාවන් කරලා එහෙම නැත්නම් ඇප්ටිටියුඩ් ටෙස්ට් තියෙන එක්සෑම් කරලා ඔයාට ඒ උපාධි පාඨමාලාවන් වලට යන්න අවස්ථාව තියෙනවා. ඒක මගහැර ගන්න ඕනේ නැති නිසා තමයි මම ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට කරන්න කිව්වේ. ගොඩක් අය මේක අමතක වෙලා එක්සෑම් තියෙන දින අමතක වෙලා සමහරට එක්සෑම් වලට ඇප්ලිකේෂන් දාන්න නැතුව වැඩේ චොර කරගන්නවා. හරි දැන් ඔයාගේ උපාධි පාඨමාලා ටික දැන් ලිස්ට් එකක් විදිහට හදාගෙන තෝරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ලිස්ට් එක නැවත සැරයක් ඔයාගේ කැමැත්ත පිළිවෙලට ඔයා හදාගන්න ඕනේ. මේ ලිස්ට් එක හදාගන්නේ මෙහෙමයි. ඔයාගේ ඉසෙට් එකට ඊ අවුරුද්දේ කට් ඔෆ් මාක් බලලා ඔයාගේ ඉසෙට් එකට ටිකක් වැඩියෙන් ඉල්ලන උපාධි පාඨමාලා ඔයාට මේ ලිස්ට් එකට දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඉසෙට් එකට සමානව යන උපාධි පාඨමාලා මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඉසෙට් එකට අඩුවෙන් ඉල්ලන කට් ඔෆ් තිබ්බ උපාධි පාඨමාලාත් ඔයාට මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා ලිස්ට් එක හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට කැම්පස් එකක් එනවා. ඒ වගේම මේ විදිහට මම ඔයාට ලිස්ට් එක හදාගන්න කිව්වේ ගිය අවුරුද්දේ කට් ඔෆ් එක නෙවෙයි මේ අවුරුද්දේ කට් ඔෆ් එක වෙන්නේ. සමහරට ගිය අවුරුද්දේ වැඩියෙන් ඉසෙට් ඩිස්කෝ ඉල්ලපු උපාධි පාඨමාලාවල ඉසෙට් ඩිස්කෝ එක මේ අවුරුද්දේ අඩු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම හැමදේම බැලන්ස් වෙන විදිහට ඔයාට ලිස්ට් එක හදාගන්න කිව්වේ. ඉතින් මේ විදිහට යුනිකෝඩ් ලිස්ට් එක හදාගද්දි ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ඉසෙට් එක වැඩියෙන් ඉල්ලන කැම්පස් ඉල්ලුවට කමක් නැද්ද කියන එක. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට කැම්පස් ඉල්ලුවට කමක් නැහැ. අර ඉසෙට් එක වැඩියෙන්ම ඉල්ලලා තියෙන කැම්පස් විතරක් ඉල්ලන්න එපා. ඔයාගේ ඉසෙට් එකට සමානව යන සහ ඉසෙට් එකට අඩුවෙන් ඉල්ලලා තියෙන උපාධි පාඨමාලාත් ඉල්ලුම් කරන්න. එතකොට අර උඩින් තියෙන උපාධි පාඨමාලාවට ඔයා තේරුන්නේ නැතත් අර පහතින් දාලා තියෙන උපාධි පාඨමාලාවට ඔයා කැමති පිළිවෙලට අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒක නිසා ඒ විදිහට යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න. මේ ගැන කතා කරද්දි මට මතක් වුණ දෙයක් තමයි එක ළමෙක් කරපු වැරද්දක්. මම කලින් වීඩියෝ එකෙත් මේ ගැන කතා කරා. 2022 A level කරපු ළමෙක් මට කෝල් එකක් දුන්නා කැම්පස් වල කට් ඔෆ් මාක් නිකුත් වුණාට පස්සේ එයාට කැම්පස් එකක් ඇවිල්ලා නැහැ නේ කියලා. ඒතකොට මම අහපු දේ තමයි ඔයා යුනිකෝඩ් ලිස්ට් එක කොහොමද දැම්මේ කියලා. ඊට පස්සේ එයා කියපු දේ තමයි ගුරුවරුන්ගේ කීමට එයා කලින් අවුරුද්දේ වැඩියෙන් ඉසෙට් ඩිස්කෝ ඉල්ලලා තියෙන හොඳයයි කියන යුනිවර්සිටි වලට විතරයි කැම්පස් ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ. ඉතින් මේක හේතුවක් වුණා එයාට කැම්පස් නොවෙන්න. එයාගේ ඉසෙට් ඩිස්කෝ එක තිබ්බේ 1.4යි ගණක්. එතකොට එයා ඉල්ලලා තිබ්බේ 1.6ට වැඩියෙන් ඉල්ලන යුනිවර්සිටි. ඉතින් මේකෙන්ම එයාට කැම්පස් තේරෙන්නේ නැහැ. මොකද තමන්ගේ කැමැත්ත පිළිවෙලට තමයි කැම්පස් ලැබෙන්නේ. එහෙම නැතුව UGC එකෙන් බල කරන්නේ ඔයා මේකට යන්න කියලා. ඒ නිසා අපි දාන විදිහට අපි ඉල්ලන විදිහට තමයි අපිට යුනිවර්සිටි හම්බෙන්නේ. ඒක නිසා ඒ වැරද්ද නම් කරන්න එපා. මම අර කලින් කිව්ව විදිහට අනිවාර්යයෙන්ම ඔයා යුනිකෝඩ් ලිස්ට් එක හදාගන්න. ඉතින් ඊළඟට ඔයා කරන වැරද්දක් තමයි ඔයා අවධානයක් නැති එක. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයා යුනිවර්සිටි ඇප්ලිකේෂන් ඔන්ලයින් ෆිල් කරන්න දන්නේ නැති නිසා ගොඩක් දුරට කමියුනිකේෂන් එක කරේ එහෙම නැත්නම් නැනසලට ගිහිල්ලා කැම්පස් ඇප්ලිකේෂන් පුරවන්න උත්සාහ කරනවා. ඉතින් මේකෙදි ගොඩක් දුරට වෙන අයෙක් තමයි ඔයාගේ කැම්පස් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ. එතකොට ඔයා යුනිකෝඩ් ලිස්ට් එක පැහැදිලිව හදාන යන්න ඕනේ. එහෙම නැත්නම් අපිලිවෙලට හදාන ගියොත් ඔයාගේ යුනිකෝඩ් දාන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. මට එහෙම එකක් වුණා. මොකද කමියුනිකේෂන් එකේ ඉන්න අය දන්නේ නැහැ නේ අපි ඉල්ලන යුනිකෝඩ් මොනවද කැම්පස් මොනවද කියලා. එයා ඒ තියෙන පිළිවෙලට එයා යුනිකෝඩ් ටික දාන යනවා. මේ විදිහට මම අපිලිවෙලට කියන්නේ පැහැදිලි නැතුව හදාන ගිහිල්ලා මට උනේ
මගේ සෙට් ඩිස්කෝ එක තිබ්බේ 1.4 ගාන. මට ඒ කාලේ ජයවර්ධනපුර කැම්පස් එකට ඒ වගේම කැලණි කැම්පස් එකට අනිවාර්යයෙන්ම යන්න හැකියාව තිබුණා. හැබැයි කැම්පස් ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි කමියුනිකේෂන් එකේ ඒ හිටපු අයියා අතින් යුනිකෝඩ් මාරු වෙලා තියෙනවා. එතකොට රජරට කැම්පස් එකේ යුනිකෝඩ් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් මට අවශ්‍ය කැම්පස් එකට එහෙම නැත්නම් මම කැමති කැම්පස් එකට යන්න හැකියාව නැති වුණා. ඒක මට ලොකු පාඩුවක්. මට කතා කරපු ගොඩක් අය අහපු දෙයක් තමයි පොදු පරීක්ෂණය ෆේල් නම් කැම්පස් ඇප්ලිකේෂන් දාන්න වැරදි කියන එක. කැම්පස් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. එහෙම බෑ කියලා එකක් නැහැ. ඔයා ඊළඟ අවුරුද්ද තුල පොදු පරීක්ෂණය සමත් වෙලා UGC එක දැනුවත් කරන්න ඕනේ. UGC එකට ඔයාගේ රිසල්ට් ෂීට් එක ලබා දෙන්න ඕනේ. එතකොට ඔයා තේරුණු කැම්පස් එකට අනිවාර්යයෙන්ම ඔයාට යන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් කට් ඔෆ් මාර්ක් නිකුත් වෙද්දී ගොඩක් දුරට ඔයාට කැම්පස් එක ලැබෙන්නේ නැහැ. UGC එකට කෝල් කරන්න කියලා තමයි ලැබෙන්නේ. එතකොට UGC එකට කෝල් කරාම ඔයාට පැහැදිලි කරනවා ඔයාගේ මේ පොදු පරීක්ෂණයේ ලකුණු අඩුයි. ඒක නැවත ලියලා රිසල්ට් ෂීට් එක අපිට ලබා දෙන්න. ඔයා තේරෙන කැම්පස් එකට අපි අනිවාර්යයෙන්ම ඔයාට යන්න අවස්ථාව ලබා දෙනවා කියන එක තමයි UGC එකෙන් කියන්නේ. ඉතින් ඔයා දෙවෙනි පාර කළත් පොදු පරීක්ෂණ ෆේල් වුණොත් ඔයාට තුන්වෙනි පාර කරලා පොදු පරීක්ෂණේ රිසල්ට් ෂීට් එක ලබා දෙන්න පුළුවන්. එතකොට මේ පොදු පරීක්ෂණේ පාස් වුණාට පස්සේ ඔයාට යන්න පුළුවන් කැම්පස් එකට අනිවාර්යයෙන්ම අවස්ථාව ලබා දෙනවා. එතකොට අර A level කරපු ඒක බලන්නේ නැහැ. මොකද ඔයා කලින් ඇප්ලිකේෂන් දාලා තියෙන හින්දා ඒක අවුලක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අවස්ථාව ලබා දෙන්නේ පොදු පරීක්ෂණේ ෆේල් වුණ අයට විතරයි. ඊළඟට මතක් කරන්න දෙනවා ප්‍රයිවට් A level ලියපු අයට ගොඩක් දුරට අනිවාර්යයෙන්ම යුනිවර්සිටි ඇප්ලයි කරද්දී ඔයාට ඔරිජිනල්ම ඒ කියන්නේ ශිෂ්‍ය කාර්ය දර්ශනයේ මුල් පිටපත එහෙම නැත්නම් ඔයාගේ ඉස්කෝල අස්වීම් සාතිකයේ මුල් පිටපත UGC එකට යවන්න කියනවා. ඉතින් ගොඩක් අය මේ වෙලාවදී බය වෙනවා මේක නැති වෙයි කියලා. එහෙම නැති වෙන්නේ නැහැ. ඔයා කැම්පස් එකකට තේරුණාට පස්සේ ඒ අදාළ කැම්පස් එකට ඔයාගේ විස්තර තියෙන ෆයිල් එකක් යවනවා. ඒ ෆයිල් එක තුල මෙන්න මේ ශිෂ්‍ය කාර්ය දර්ශනය එහෙම නැත්නම් ඉස්කෝලේ අස්වීම් සාතිකයේ මුල් පිටපත එකතු කරලා ඒකත් යවනවා. ඉතින් මමත් කැම්පස් අවුට් වුණාම මගේ විශ්වවිද්‍යාලයෙන් ඒ අදාළ ලියවිලි ටික මම අහපව් නැවත ලබා ගත්තා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. ඔයා බැරිම වෙලාවත් කැම්පස් තේරුන්නේ නැත්නම් ඔයාට UGC එකට ගිහිල්ලා ඔයාගේ ලියවිලි ටික අහපව් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික විතරයි මට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තියෙන්නේ. ඉතින් මේ ටික හරියට අවධානයෙන් අහගත්තා නම් හරි විදිහට කැම්පස් ඇප්ලිකේෂන් ටික ෆිල් කරන්න, ඒ වගේම අවධානයෙන් වැඩ කරන්න ඕන යුතු තැන් වල අවධානයෙන් වැඩ කරන්න. ඒකෙන් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෝ අතර වීඩියෝ එක share කරන්න.